විශ්වයම මැව්වේ Taman කියලා හිතාගෙන ඉන්න. ඔව් ඒ කියන්නේ කිසිම දෙයකින් පරාජය කරන්න බැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. හරියටම. අන්න ඒ වගේ කෙනෙකුට මූණෙටම හමු වෙලා සමාවෙන්න ඔබට ඔබගේ අතීතයේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා කියලා කිසිම බයක් සැකක් නැතුව කියන අවස්ථාවක් ගැන අපි මොහොතක් හිතලා බලමු. ඒක මාරම නිර්භීත ප්‍රකාශයක් නේද? අනිවාර්යෙන්ම. ඉතින් අද අපේ මේ විමර්ශනයේට පදනම් වෙන්නේ අන්න ඒ වගේ අතිශය නිර්භීත ඒ වගේම දවන්ත මනෝවිද්‍යාත්මක ගැටුමක් ගැන කියවෙන සටහන් පෙළක්. බෞද්ධ දර්ශනයට අයිති මජ්ක්‍ධිම නිකායන බ්‍රහ්මනිමන්තනික සූත්‍රය තමයි අද අපේ මූලාශ්‍රය. මේක මේ නිකම් පැරණි කතාවක් නෙවෙයි. පැහැදිලි. බුදුන් වහන්සේයි Taman ලෝකකර්තෘ කියලා හිතාගෙන ඉන්න බක බ්‍රහ්මයයි ඒ වගේම අපි කවුරුත් දන්න මායයයි අතර වෙන්නේ ඊටමත් ගැඹුරු දාර්ශනික සංවාදයක් තමයි මේකේ තියෙන්නේ. අපේ අරමුණ වෙන්නේ මේ සංවාදයේ ඇතුළෙන් ඒ කියන්නේ මානය සැබෑ යථාර්ථය වගේ දේවල්. අපි දැනුමේ තියෙන සීමාවන් විශේෂයෙන්ම සියල්ලට ඉහළින් බලේ පතුරවනවා කියලා හිතන ආධිපත්‍යයෙන් පවා ප්‍රශ්න කිරීමේ කලාව අවබෝධ කරගන්න එකයි අද අපි මෙහෙයුම. මේ සංවාදයේ තියෙන මේ දාර්ශනික පදනම ඇත්තටම විස්මිතයි. මේක පුද්ගලයන් දෙදෙනෙක් අතර වෙන සාමාන්‍ය බල අරගලයකට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. ඒ කියන්නේ මේකේ ඊගෝ එකක් එක්ක තියෙන ප්‍රශ්නයක්. හරියට හරි. කෙනෙකුගේ අසීමිත මමත්වයයි පරම යථාර්ථයේ අතර ඇතිවෙන ඝට්ටනයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. තමන් මේ සියල්ල දන්නවා, සියල්ල පාලනය කරනවා කියන අන්ධ විශ්වාසය ඇතුලේ හිර වෙලා ඉන්න ඕනෑම කෙනෙකුගේ මනස ක්‍රියාත්මක වෙන විදිහ මේකෙන් මැනවින් විග්‍රහ කරනවා. ඒ කියන්නේ මේක ආගමික රාමුවකට විතරක් කොටු කරන්න බෑ නේද? අනිවාර්යෙන්ම බෑ. අදටත් අපිට මේ ප්‍රායෝගික ලෝකයේදී මුණගැසෙන චරිත මේ දේශපාලනික හෝ ව්‍යාපාරික බල ව්‍යුහයන් එක්කනොත් කෙලින්ම සම්බන්ධ කරලා බලන්න පුළුවන් ජීවමාන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් මේක. හරි. අපි එහෙනම් මේකේ ආරම්භය දිහා බලමුකෝ. කතාව පටන් ගන්නේ බුදුන් වහන්සේ සුබග වනයේ ලොකු සල් ගහක් මුල වැඩ ඉන්න වෙලාවක. හෝ මේ වෙලාවේ බුදුන් වහන්සේට බක බ්‍රහ්මයාගේ සිත කියවන්න හැකියාව ලැබෙනවා. බක බ්‍රහ්මයාගේ හිතේ තියෙන්නේ තමන්ගේ බලය ගැන පුදුම අධිමානයක්. ඔහු හිතනවා මේ බ්‍රහ්ම ලෝකය තමයි නিত্য, මේක ස්ථිරයි, සදාකාලිකයි කියලා. මේක දිරන්නේ හෝ මැරෙන්නේ නැහැ කියලා ඔහු හිතනවා. හරියටම. මින් මත්තේ කිසිම නිවනක් හෝ මිදීමක් නැහැ කියන එකයි යාගේ අදහස. ඉතින් ඒක දැනගත්ත ගමම් හරියට ශක්තිමත් මිනිස්සෙක් නැමුණු අතක් දිගහරිනවා වගේ ඊටම වේගයෙන් බුදුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරනවා. ඒක හරීම ලස්සන උපමාවක්. ඔව්. මෙතන තියෙන අපූර්වම දේ තමයි මේක හරියට අර තමන්ගේම ලෝකයක් ඇතුලේ හිර වෙලා ඉන්න කෙනෙකුගේ දොර කඩාගෙන ගිහින් යථාර්ථය පෙන්වනවා වගේ වැඩක්. ඒ උපමාව ඊටමත් නිවැරදි. හරි, අපි මේක එකින් එක ලියා ගමු. බක බ්‍රහ්මයා මේ පසුවන මානසික තත්වය අපි හඳුන්වන්නේ අවිද්‍යාව කියලා. ඒ කියන්නේ නොදැනුවත්කම. වෙනස් වෙන දේවල් ස්ථිරයි කියලා හිතන එක. කරලා පළමු තත්පරයේදීම මේ මුලාව ප්‍රශ්න කරනවා. අපි මේක අද කාලයට ගලපලා බැලුවොත් මට හිතෙනවා අර ඉහළම තැන්වල ඉන්න නායකයින් වගේ කියලා. අන්න හරි. සමාජයේ ඉහළම තැන්වල ඉන්න සමහර නායකයින්, ආයතන ප්‍රධානීන්, එහෙමත් නැත්නම් දැවැන්ත ධනවතුන් පවා තමන්ගේ බලය සහ තත්වය සදාකාලිකයි කියලා හිතනවනේ. ඒ අයට තමන් ඉන්න තැනින් එහාට ලෝකයක් පේන්නේ නැහැ. හරියටම බක බ්‍රහ්මයාගේ ගැටලුව වෙලා තියෙන්නේත් තමන් ඉන්න තැන ආයුෂය අති විශාල වීම නිසාම ඒකේ අවසානයක් ඔහුට සංවේදනය නොවීමයි. ඒක හරියට අර වේගය අඩු වීඩියෝවක් බලනවා වගේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා ඔහු හිතනවා. ඒක ඇත්ත. ඒක හරියට තමන්ගේම සාර්ථකත්වය ඇතුලේ තමන්ම අන්දවීමක්. ඉතින් මේ විදිහට බුදුන් වහන්සේ බ්‍රහ්මයාගේ මතය ඛණ්ඩනය කරන්න පටන් ගන්නකොටම කතාවේ ඊළඟට සිදුවෙන දේ හරීම නාට්‍යානුසාරයි. අලුත් කෙනෙක් එනවා නේද? සංවාදයට අලුත් චෛත්‍යයක් ඊටක වෙදවයි. ඒ තමයි මාර්යා. හැබැයි මාර්යා එන්නේ තමන්ගේ සැබෑ ස්වරූපයෙන් නෙවෙයි. නෑ, එයා කරන්නේ වෙන කෙනෙක්ව පාවිච්චි කරන එක. හරියටම. මාර්යා කරන්නේ එතන ඉන්න එක්තරා පිරිවර බ්‍රහ්මයෙකුගේ ශාරීරියට ආවේශ වෙලා ඔහු හරහා බුදුන් වහන්සේට තර්ජනය කරන එකයි. මාර්යා අර බ්‍රහ්මයාගේ හඬින් කියනවා, "මහන් මේ බ්‍රහ්මයාට නිඳා කරන්න එපා. ඔහු තමයි ලෝකේකර්තෘ සියල්ල මවන්නා" කියලා. ඒක හරිම සූක්ෂමයි. ඔව්. මේක හරියට අද කාලේ දැවැන්ත සමාගමක ප්‍රධානියෙකුට විරුද්ධව කවුරු හරි කතා කරනකොට අර ප්‍රධානියා කෙලින්ම එන්නේ නැහැ. නෑ. තමන්ගේ මහජන සම්බන්ධතා අංශය, ඒ කියන්නේ PR හරහා නිවේදන නිකුත් කරනව වගේ වැඩක් නේද? එහෙමත් නැත්නම් අර තමන්ගේ අනන්‍යතාවය හංගගෙන අන්තර්ජාලයේ ව්‍යාජ ගිණුම් හරහා, ෆේක් accounts හරහා පහර දෙලව වගේ තත්ත්වයක්.
අන්න ඒක තමයි මෙතන තියෙන තීරණාත්මකම මනෝවිද්‍යාත්මක උපක්‍රමය. අපි මේක වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කළොත් මාරයා මෙතනදී නියෝජනය කරන්නේ බලය පවත්වාගෙන යන්න සමාජය තුළ අන්ධ භක්තිය සහ බිය පතුරවන සැඟවුණු යාන්ත්‍රණයයි. මාරයාගේ තර්කයත් හරි පුදුමයිනේ. ඔහු තර්කය බලන්නකෝ. ඔහු කියනවා අතීතයේදී පෘථුවිය ජලය වගේ ස්වභාවික ධාතුන්ට සහ දෙවියන්ට ගරහපු අය මරණින් මතු සතර අපායේ ඉපදුනා කියලා. ඒ කියන්නේ තර්කයකින් දිනන්න බැරි වුණාම සම්ප්‍රදාය සහ බිය පාවිච්චි කරලා අනිත් කෙනාව නිහඬ කරන්න හදනවා. බොහෝ වෙලාවට අපෝ නොමග යවන මතවාදයන් සමාජගත වෙන්නේ කෙලින්ම නෙවෙයිනේ. අපි ගරු කරන පිළිගන්නා ආයතන සම්ප්‍රදායන් හරහා කියන එකයි මේ ආවේශ වීමේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ. ඒ වගේම මාරයා යොදා ගන්න උපමා ගැනත් අපි කතා කරන්නම ඕනේ. ඔහු කියනා බුදුන් වහන්සේ බ්‍රහ්මයාගේ වචන ඉක්මවා ගියොත් ඒක හරියට Taman වෙතට එන ශ්‍රීකාන්තාවට මුගුරකින් පහර දීලා එලව දැමීමක් වගේ කියලා. තව උපමාවක් තියෙනව නේද? ඔව් එහෙමත් නැත්නම් ගැඹුරු වලකට වැටෙනකොට පොළවල්ලා නොගැනීමක් වගේ කියලා. මේ බියගෙන්වීම කොච්චර ප්‍රබල වුණත් බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය ඊට වඩා ප්‍රබලයි. උන්වහන්සේ අර පිරිවර බ්‍රහ්මයාට නෙවෙයිනේ උත්තර දෙන්නේ. නෑ උන්වහන්සේ කෙලින්ම මාරයාට කියනවා පාපිය මම තා දනිමි කියලා. මට නම් හිතෙන්නේ Tamanව පාලනය කරන්න හදන අදෘශ්‍යමාන බලවේගයක සැබෑ නම කියන එකම ඒක අතිශය බලවත් ක්‍රියාවක්. ඔව් බුදුන් වහන්සේ කියනවා බ්‍රහ්මයාත් ඔහුගේ පිරිසත් ඉන්නේ මාරයාගේ ග්‍රහණයට හසු වෙලා වුණාට Taman වහන්සේ ඒ ග්‍රහණියේ නැහැ කියලා. කෙනෙක් Tamanව බියගන්වන මූලාශ්‍රය නිවැරදිව අඳුරගත්තාම ඒ බියට තියෙන බලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මාරයාගේ ඒ කියන්නේ මේ පැවැත්ම සහ ලෞකික බලයේ සීමාවන් කොතනද කියන එකයි. ඒ කියන්නේ බ්‍රහ්මයා හිතන් ඉන්න තරම් මෙයා නිදහස් නැහැ කියන එක. පැහැදිලිවම. බ්‍රහ්මයා Taman කොතරම් බලවත් කියලා හිතුවත් ඔහු ඉන්නෙත් ඒ අදෘශ්‍යමාන රාමුව ඇතුළෙමයි. Tamanව පාලනය කරන සිස්ටම් එකක් තියෙනවා කියලා නොදැනීම තමයි ඒ සිස්ටම් එකේ තියෙන ලොකුම ජයග්‍රහණය වෙන්නේ. මේක ඇත්ත. හැබැයි බුදුන් වහන්සේ ඉන්නේ ඒ සමස්ත රාමුවෙන්ම පිටත නිසා මේ කිසිදු බියගැන්වීමක් එතනදී වැඩ කරන්නේ නැහැ. මෙතනදී තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. ඊළඟට එන අවස්ථාව තමයි මේ සමස්ත සාකච්ඡාවේම තියෙන රසවත්ම ගැටුම. මාරයාගේ උත්සාහය අසාර්ථක වුණාට පස්සේ බක බ්‍රහ්මයා කෙලින්ම අභියෝග කරනවා. ඔව් එයාගේ ඊළඟ තුරුම්පුව ගහනවා. ඔහු කියනවා පෘථුවිය, ජලය, වායුව වගේ කුමන හෝ ධාතුවකට හරි දෙවියන්ට හරි බුදුන් වහන්සේ ඇලී සිටියොත් එහෙමත් නැත්නම් ඒවා තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගෙන හිටියොත් අනිවාර්යෙන්ම තමන්ගේ පාලනයට යටත් වෙනවා කියලා. ඒක හරියට ඔබ මොන දෙයට ආශා කළත් ඔබ ආශා කරන දේවන් තියෙන්නේ මගේ සීමාව ඇතුලේ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මගේ නීතිවලට යටත් වෙන්න ඕනේ වගේ අදහසක්. ඔව් ඒක ඊටමත් තර්කානුකූල අභියෝගයක්. නමුත් බුදුන් වහන්සේ ඒ අභියෝගයේ දාර්ශනිකව කණපිට හරවන ආකාරය තමයි මෙතන තියෙන සුන්දරත්වය. උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? උන්වහන්සේ පැහැදිලි කරනවා තමන් වහන්සේ පෘථිවියක් ලෙසත් ජලයක් ලෙසත් යථාර්ථවාදීව අවබෝධ කරගෙන ඉන්න බව. නමුත් ඒ කිසිදු ධාතුවකට හෝ මේ ලෝකේ පවතින සියල්ලට උපාදානෙන් නොඇලෙල බව ප්‍රකාශ කරනවා. මෙතනදී උපාදානය කියන එක අපි ටිකක් පැහැදිලි කළොත්. උපාදානය කියන්නේ යම් දෙයක් තදින් ග්‍රහණය කර ගැනීම. එහෙම නැත්නම් තෘෂ්ණාවෙන් බැඳීමයි. බ්‍රහ්ම නිවන්තනික සූත්‍රයේ පළමු කොටසයි. එහි දෙවන කොටස ඉදිරියේදී ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වන්න. අසා සිටි ඔබට එහෙනම් මීළඟ